රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්ප වලින් වැඩපිළිවෙලින් එක බිඳුවක් සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ නැහැ. ජනාධිපතිතුමාට අපි හදවතින්ම ගරු කරනවා. එතුමා මේ රටට වැඩ කරපු ශාසනයට වැඩ කරපු නායකයෙක්. සමස්ත රටම කල්පනා කරනවා. සමාවෙන්න මේ වචනේ වැරදිට හිතන්න එපා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ පුතෙක් දෝ සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා හිතනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්ප වලින් වැඩපිළිවෙලින් එක බිඳුවක් සජිත් ප්‍රේමදාස මහත්තයා ළඟ නැහැ. ඉතින් ඒ නිසා අපි කතා කරන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්තයා කරන අතදරුවන්ගේ වැඩ ටික දිහා බැලුවම මම අර හැමදාම කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇඟපත තිබුණට ලොකුවට හිතන්න ලොකු මොලයක් තියෙන කෙනෙක් නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. එයා තාම හිතන්නේ හුණ්ඩු වගේ ගෙවල් හදලා මේක දියුණු කරන්න පුළුවන් කියලා. රුපියල් 10,000 ජනසවිය දීලා මේ රට දියුණු කරන්න පුළුවන් කියලා එයා හිතන නිසා පොඩියට හිතන නායකයෙක් නෙමෙයි අපේ රටට ඕනේ. ලොකුවට හිතන නායකයෙක් තමයි අපිට ඕනේ. දුප්පතාගේ හිතවතා කියාගත්තට වැඩන්නේ දුප්පත්කම තුරන් වෙලා පොහොසත්භාවයට යන මාර්ගය ගැන කතා කරන්න පුළුවන් සැලසුම් తీර නායකයෙක් තමයි අපිට ඕනේ. ගහලා පන්නපු දේශපාලන පක්ෂවල අය කියන ප්‍රකාශ සමග ජන බලවේගයේ නායකතුමන් හෝ පක්ෂය දැකීමක් කරන්නේ නැහැ. පැහැදිලිව කියන්න තියෙන්නේ මේ රටේ ජනතාව පාරට බැහැලා අරගල කරලා ගහලා පන්නපු දේශපාලන පක්ෂවල අය කියන ප්‍රකාශ සමග ජන බලවේගයේ නායකතුමන් හෝ පක්ෂය දැකීමක් කරන්නේ නැහැ. මොකද මේ රටේ පහුගිය 2015න් පස්සේ ගත්තමත් අධිකරණයක් හමුවේ හෝ කුමන ආකාරයක හෝ ඇඟිල්ලක් දික් කරලා චෝදනාවක් එල්ල කරන්න බැරි දේශපාලකයන් පිරිසක් තමයි සමග ජන බලවේගයේ සියලුම මැති ඇමතුරු විදිහට සිටින්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ප්‍රකාශයට කියන්න තිබෙන්නේ අපි එවැනි ප්‍රකාශවල උත්තර දිය යුතු වන්නේත් නැහැ.